iPhone හැමෝටම ඉතින් ඔයා ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි ගන්න ගිහිල්ලා තියෙන කෙනෙක් නම් එහෙම නැත්නම් තියෙන ඩෙස්ක්ටොප් එක හරි ලැප්ටොප් එක හරි ස්පීඩ් කරන්න ෂොප් එකකට ගිහිල්ලා තියෙන කෙනෙක් නම් ගොඩක් හැන වචන ටිකක් තමයි SSD NVMe නැත්නම් කියයි M.2 කියලා තව SATA SSD කියයි නැත්නම් normal hard disk කියයි ඔය වගේ වචන ටිකක් ඇහෙනවා. ඉතින් ඔයාලා දන්නවද මේ වචනවල මොකද්ද ඇත්තටම තේරුම කියලා? ගොඩ දෙනෙක් මේ වචන ටික පටලව ගන්නවා. ඉතින් අද ඔයා මේ වීඩියෝ එක බැලුවොත් එහෙම ඔයාලට මේ ටික පටලව ගන්න නැතුව මොකද්ද M.2 එකක් කියන්නේ, ඒ වගේ මොකද්ද NVMe එකක් කියන්නේ, තව මොනවද SATA SSD කියන්නේ, ඔය වගේ storage device ගැන හොඳ idea එකක් මේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න පුළුවන්. හරි, ඉතින් අපි දැන් බලමු මොනවාද මේ ඇහිච්ච වචනවල තේරුම් කියලා. ඉතින් මම මේ කිව්ව වචන ඔක්කොටම තනියේ කියන්න පුළුවන් storage device කියලා. ඉතින් මේ හැම එකක්ම ඔයාගේ laptop එකේ හරි desktop එකේ හරි storage device එකක් විදියට ගන්න දෙයක්. ඉතින් අපි බලමු මේ storage device ටික ගැන එකින් එක කතා කරලා. හරි, ඉතින් මම ඔයාලට පළවෙනියටම ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ hard disk drive එක ගැන. එහෙමත් නැත්නම් ගොඩක් කට්ටිය කියන්නේ HDD කියලා තමයි මේකට කියන්නේ. ඉතින් මේකේ අවාසි සහ වාසි දෙකක් තියෙනවා. ඒ වගේම තමයි මේවා දැන් එන laptop වලට desktop වලට එන්නේ නැහැ. ඒ වුණාට මේක ඔයාලට වැදගත්කමක් තියෙන device එකක්. මම ඒක ගැන කියන්නම් මොකද්ද කියලා. ඉතින් මේකෙදි ඔයාලට තියෙන්නේ මේකේ ගොඩක් ලොකු capacity එකක් ඔයාලට ගොඩක් අඩු ගානකට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා හිතන්න ඔයාලට ෆිල්ම් ටිකක් එහෙම නැත්නම් ලොකු ෆයිල්ස් ටිකක් ස්ටෝරේජ් කරලා තියන්න ඕනේ කියලා. අන්න ඒ වෙලාවට මෙන්න මේ වගේ එකක් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන ලොකුම අවුල මේක ගොඩක් පරණ ටෙක්නොලොජි එකක් තියෙන දෙයක්. ඒ වගේම තමයි මේකේ ස්පීඩ් එක ගොඩක් අඩුයි. ඉතින් ඒක නිසා දැන් එන ලැප්ටොප් වලට ඩෙස්ක්ටොප් වලට මේක පාවිච්චි වෙන්නේ නැහැ. හරි, ඉතින් අපි දෙවෙනියට කතා කරන්නේ මෙන්න මේ SSD ගැන. ඉතින් මේ තමයි SATA SSD එක. ඉතින් මේක ගොඩක් දෙනෙක් ඇහිලා තියෙන වචනයක්. මේක ගැන ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් මම අර කලින් කතා කරපු normal hard එකට වඩා මේකේ ස්පීඩ් එක 5 ගුණයක් විතර වැඩි. ඉතින් ඒක නිසා මේක ගොඩක් ලැප්ටොප් වල ඩෙස්ක්ටොප් වල පාවිච්චි කරන device එකක්. ඉතින් ඒ වගේම තමයි මේ device එක අර hard එකට වඩා ටිකක් price එක වැඩි. ඉතින් ඒකට හේතුව තමයි මේකේ අපිට ස්පීඩ් එක වැඩියෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ ලැප්ටොප් නැත්නම් ඩෙස්ක්ටොප් ස්ලෝ වෙලා තියෙනවා නම් මේක තමයි හොඳම දේ. ඉතින් මේකක් ඔයාලා ප්ලග් කරගත්තොත් ඉක්මනට ඔයාලගේ වැට් ටික ස්මූත් එක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකක් ඔයාලා ප්ලග් කරගත්තොත් ඔයාලගේ Windows එක boot වෙන්න යන්නේ තප්පර ගානකින් Windows එක boot කරගන්න පුළුවන්. හරි, ඊට පස්සේ ගොඩ දෙනෙක් පටලවා ගන්න දෙයක් ගැන තමයි මම කතා කරන්නේ. ඒ තමයි මෙන්න මේ M.2 එක කියන්නේ මොකද්ද, NVMe එක කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ දෙකේ ලොකු වෙනස්කමක් තියෙනවා. ඒ වුණාට මේ දෙකම size එකෙන් එක වගේ. ඉතින් ඒක නිසා තමයි ගොඩක් කට්ටිය මේක පටලව ගන්න. ඉතින් ඔයාලට මතක ඇති මම කලින් කතා කරා මෙන්න මේ SATA SSD එක ගැන. ඉතින් මෙන්න මේකෙම size එක පොඩි වෙලා ආපු දෙයක් තමයි මෙන්න මේ M.2 එකක් කියන්නේ කියලා. ඉතින් මේ ටෙක්නොලොජි එකමයි මේ ස්පීඩ් එකමයි, හැබැයි size එක වෙනස් කරලා තියෙන්නේ. ඉතින් NVMe එකයි M.2 එකයි අඳුරගන්න තියෙන ප්‍රධානම දේ තමයි M.2 එකේ මෙන්න මේ වගේ කට් මාක් දෙකක් තියෙනවා පින් එකේ. ඉතින් NVMe එකේ තියෙන්නේ එක කට් මාක් එකයි. ඉතින් ඒකෙන් තමයි ඔයාලට මේ දෙක ලේසියෙන්ම අඳුරගන්න පුළුවන් වෙන්නේ. හරි, ඒ වගේම තමයි NVMe එකේ තියෙන ටෙක්නොලොජි එක ගොඩක් අලුත්. ඉතින් මේක අර කලින් දෙකකටම වඩා ගොඩක් ස්පීඩ් එකෙන් වැඩි device එකක්. ඉතින් මේක ප්ලග් කරගන්නවා නම් ඔයාලගේ PC එක ලේසියකට ස්ලෝ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අර කලින් දෙකටම වඩා ගොඩක් ස්පීඩ් එකෙන් ඔයාලට මේකක් ප්ලග් කරගත්තොත් අනිවාර්යෙන් ඔයාලගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ NVMe වල දැන් අලුතෙන් ටෙක්නොලොජි ආවිල්ලා තියෙනවා. ඒ කියන්නේ Gen 4 Gen 5 ඔය වගේ අලුත්ම ටෙක්නොලොජි තියෙනවා. ඉතින් එයා වලත් ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ හැම දෙයක් ගැන මම ඉස්සරහා වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මම හිතනවා හොඳ අයිඩියා එකක් ඔයාලට එන්න ඇති කියලා. මොකද්ද මේ M.2 එකක් කියන්නේ? ඒ වගේම normal hard disk එකක් කියන්නේ මොකද්ද? ඒ වගේම NVMe එකක් කියන්නේ. ඉතින් මේ වගේ දේවල් පටලව ගන්න එපා. ඒ වගේම තමයි මේ වගේ දේවල් අනිවාර්යෙන් දැනගෙන ඔයා shop එකට යද්දී යන්න. එතකොට ඔයාලට ගොඩක්ම ලේසියෙන් ඔයාලට අවශ්‍ය device එක තෝරලා බලලා ගන්න පුළුවන්.
ඒ වගේම අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වැදගත් videos ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට ඒවත් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම like එකක් දාන්න, subscribe කරන්න, share කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයි හම්බෙමු.